අද වීඩියෝකින් කතා කරන්නේ 2026 වසරේදී මුදල් උපයන ආකාරයට හරි විදිහට YouTube channel එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම මේ වීඩියෝ එකේදී YouTube channel එකක් හදාගෙන ඒක verify කරගන්න තැන දක්වා සියලුම දේවල් කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් ඊට කලින් මතක් කරන්න ඕනේ තවමත් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක like කරන්න. තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා YouTube channel එකක් හදන්න කලින් මුලින්ම Gmail account එකක් හදාගන්න ඕනේ. ඉතින් ඔයාගාව දැන්ටම Gmail account එකක් තියෙනවා නම් ඒ account එකෙන් උනත් ඔයාලට YouTube channel එකක් හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඔයාලගේ Gmail account එක හරහා තමයි මේ YouTube channel එකක් හදන්නේ. ඉතින් ඔයාගේ Gmail account එක නැතුව කියන්නේ ඔයාගේ channel එකක් නැති වුණා කියන එක. ඉතින් ඒක හින්දා වැදගත්ම දේ තමයි ඔයාගේ Gmail account එක ආරක්ෂා කරගන්න එක. ඒ නිසා ඔයාලා Gmail account එකට characters 12ක් විතර තියෙන හොඳ strong password එකක් දාලා authenticated app එකක් add කරලා ඒ විදිහට Gmail account එක ආරක්ෂා කරගන්න දේවල් කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ Gmail account එක ඔයාලා හැමතැනම දෙන්න එපා. ඒ කියන්නේ AliExpress එකට ඒ වගේ හැමතැනටම ඔයාලා දාන්න එපා. මේ Gmail account එක ඔයාලා ඒ වැඩේට විතරක් තියාගන්න, වෙන දේවල් වලට පාවිච්චි කරන්න එපා. හරි. දැන් අපි බලමු කොහොමද මේ YouTube channel එක හදාගන්නේ කියලා. ඔයාලා මුලින්ම ඔයාලගේ YouTube app එකට යන්න. YouTube app එකට ගියාන් පස්සේ ඔයාලා මුලින් මෙන්න මේ වගේ තැනකට මෙතනදී ඔයාලට දකුණු අත පැත්තේ යට කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලගේ profile icon එක අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට වම් අත පැත්තේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා accounts කියලා. අන්න ඒක උඩ ක්ලික් කරලා ඔයාලා YouTube channel එක හදන්න බලාපොරොත්තු වෙන Gmail account එකෙන් login වෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා ආයමත් home tab එකට එනවා. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ දකුණු අත පැත්තේ යට කෙළවරේ තියෙන profile icon එක ආයෙ පාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ආයෙමත් මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතන තියෙනවා create a channel කියලා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන දකුණු අත පැත්තේ තියෙන photo icon එක ක්ලික් කරලා ඔයාලට ඔයාලගේ YouTube channel එකට profile picture එකක් දාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ name කියන තැන මේ pencil icon එක ක්ලික් කරලා ඔයාලට මෙතනදී name එක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මෙතන handle කියන එක ක්ලික් කරලා ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන create channel කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලගේ YouTube channel එක හැදෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දැන් තියෙන්නේ කලින් තිබ්බ නම නෙමේ අපි දීපු නම තමයි දැන් මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට YouTube channel එක හදා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ channel එක ඔයාට විතරයි පෙන්වන්නේ, වෙන කිසිම කෙනෙකුට මේ channel එක පෙන්වන්නේ නැහැ. ඉතින් මේ channel එක අනිත් අයටත් පෙන්වන ආකාරයට හදාගන්න නම් මේ channel එක verify කරගන්න ඕනේ. ඉතින් දැන් අපි බලමු කොහොමද ඊටු settings ටික කරගන්නේ කියලා. ඒකට ඔයාලගේ phone එකේ Chrome browser එකට යන්න. ඊට පස්සේ ඔයාලා මුලින්ම මෙන්න මේ වගේ තැනකට මෙතනදී ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලා YouTube channel එක හදපු Gmail account එකෙන් ඔයාලගේ Google Chrome browser එකේ sign in වෙන්න ඕනේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙතනදී ඔයාලට දකුණු අත පැත්තේ උඩින් බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙද්දි sign in වෙලා තියෙන Gmail account එකේ logo එක. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී මේ වෙද්දි Google Chrome browser එකේ sign in වෙලා තියෙන Gmail account එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක උඩ ක්ලික් කරන්න. මෙතනින් පල්ලෙහාටම ගිහිල්ලා මෙතන sign out කියන එකට ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලා ආයෙමත් කලින් හිටිය තැනට එනවා. මෙතනදී ඔයාලා මෙතන sign in කියන එකට ක්ලික් කරන්න. මෙතනින් ඔයාලගේ YouTube channel එක හදන්න ගත්ත Gmail account එක තෝරන්න. දැන් ඔයාලගේ YouTube channel එක හදපු Gmail account එකෙන් Chrome browser එකේ sign in වෙලා ඉන්නේ. දැන් ඔයාලා කරන්න ඕනේ search bar එකේ m.youtube.com කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට Chrome browser එක හරහා ඔයාලා YouTube එකට log වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දකුණු අත පැත්තේ උඩ කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා ඩොට් තුනක්. අන්න ඒකට ක්ලික් කරන්න. ක්ලික් කරලා පල්ලෙහාටම ගියයින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා desktop site කියලා තියෙනවා. අන්න ඒක ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට desktop mode එකෙන් මේක ආයෙත් load වෙනවා. ඊට පස්සේ මේ page එක ඔයාලා zoom කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා දකුණු අත පැත්තේ උඩ කෙළවරේ තියෙනවා ඔයාගේ YouTube channel එකේ profile pic එක. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනදී YouTube Studio කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට වම් අත පැත්තේ යට කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා settings icon එකක් තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනදී ඔයාලා channel කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට මුලින්ම ඔයාලගේ country එක select කරන්න තියෙනවා. එතනින් ඔයාලා ශ්‍රී ලංකා කියන එක තෝරන්න. ඊට පස්සේ තියෙන කොටුව වලට බලා ගන්න පුළුවන් වෙනවා keywords කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලගේ YouTube channel එකට අදාළ වෙන keywords දෙන්න. ඒ වගේම ඔයාලගේ YouTube channel එකේ නමත් කොටස් විදිහට මෙතෙන්ට දෙන්න. ඉතින් මං මෙතනදී කරන්නේ ටෙක් සම්බන්ධ channel එකක්. ඒකින්ද ඊට අදාළ ටැක්ස් තමයි මම දෙන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන advanced settings කියන එකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලගෙන් අහනවා ඔයාලගේ වීඩියෝ ඔයාලා හදන්නේ ළමයින්ටද නැත්නම් වැඩිහිටියන්ටද කියලා. ඉතින් ඔයාලා වැඩිහිටියෝ සඳහා නම් මේ වීඩියෝ එක හදන්නේ. මේ දෙවෙනි එකට ටික් එක දාන්න. ඊට පස්සේ ඔයාලා මෙතන feature eligibility කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී පළවෙනි එක standard features කියන එක enable වෙලාම තමයි තියෙන්නේ. අපිට ඊටු දෙක තමයි enable කරගන්න තියෙන්නේ. ඔයාලා මුලින්ම මේ දෙවෙනි එකට අදාළව තියෙන දකුණු අත පැත්තේ කෙළවරේම තියෙන මේ ඊතාලිය උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතනදී ඔයාලගේ phone number එක verify කරගන්න ඕනේ. ඒකට ඔයාලා මෙතන තියෙන verify phone number කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. ඉතින් ලංකාවේ තියෙන සමහරක් ෆෝන් නම්බර්ස් මෙතෙන්ට වැඩ කරන්නේ නැහැ. මෙතනදී ඔයාලගේ ෆෝන් නම්බර් එක ටයිප් කරන්න. මෙතනදී ඔයාලගේ ෆෝන් නම්බර් එක විදිහට Airtel හරි Dialog හරි ෆෝන් නම්බර් එකක් ටයිප් කරන්න. මොකද මේ වෙද්දි Hutch Mobitel කියන ෆෝන් නම්බර්ස් වලට OTP කෝඩ් ගෙන්න ගන්න බෑ. මම මේ වීඩියෝ එක කරන වෙලාවෙත් මගේ මොබිටෙල් නම්බර් එකයි Hutch නම්බර් එකයි මම දෙකම try කරලා බැලුවා. ඒ දෙකටම මට OTP කෝඩ් එක ගෙන්න ගන්න බැරුව ගියා. මම ඔයාලට මගේ Hutch නම්බර් එක type කරලා පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ මැසේජ් එකක් වැටෙනවා.
ඉතින් අන්නේ හින්දවාලා මොබිටෙල් හරි හච්චරි නම්බිකකින් නැතුව ඩයිලොක් හරි එයාටෙල් හරි නම්බියකින් උත්සා කරලා බලන්න. මගේ එයාටෙල් සිම් එකට තමයි දැන් මම OTP කෝඩ් එක ගෙන්න ගන්න හදන්නේ. ඉතින් දැන් මම ටයිප් කරේ මගේ එයාටෙල් නම්බර එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා OTP කෝඩ් එකක් එනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. ඔයාලා ආයෙමත් ඔයාලගේ channel එකට ගිහින් බලද්දි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙනවා මෙතන දෙවෙනි ස්ටෙප් එකත් enable කියලා වැටෙනවා. දැන් අපි යමු තුන්වෙනි ස්ටෙප් එකට. තුන්වෙනි ස්ටෙප් එකෙත් ඔයාලට දකුණත් පැත්තේ කෙළවරේ ඊතලයක් බලා ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනදිත් ඔයාලට කළු පාට access features කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. ඔයාලට මේ ෆීචර් එක enable කරගන්න ඔයාලට ක්‍රම කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි තත්පර 6ක ඔයාලගේ selfie වීඩියෝ එකක් එයාලට යවලා ඔයාලට මේ ෆීචර් එක enable කරගන්න පුළුවන් වෙනවා. අනිත් ක්‍රමය තමයි ඔයාලගේ ID එක හරි ලයිසන් එක හරි පාස්පෝර්ට් එක හරි ෆොටෝ ගහලා එයාලට යවලා එතනිනුත් ඔයාලට මේක enable කරගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි ඔයා YouTube channel එක කරගෙන යන විදිහ බලලා YouTube එක විසින්ම මේක enable කරනවා. ඉතින් ඔයාලට මේ ක්‍රම තුනෙන් ඕනම ක්‍රමයකින් මේ feature එක enable කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මම යටම තියෙන එකට දීලා next කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා අන්තිමටම මෙතන පල්ලෙහාම තියෙන save කියන එකට ක්ලික් කරන්න. ඉතින් දැන් අපි අපේ channel එක සාර්ථකව verify කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද අපේ channel එකට description එකක් add කරන්න කියන එක ගැන. ඔයාලා ඒකට යන්න ඕනේ. ඔයාලට මෙතන වම් පැත්තේ කෙළවරේ බලා ගන්න පුළුවන් වෙනවා icon පේලියක්. ඒ icon පේලියේ යට ඉඳන් දෙවෙනියට තියෙන icon එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට මේ උඩින්ම තියෙන එකේ banner image කියන එක යටතේ upload කියන එකට ගිහිල්ලා ඔයාලගේ YouTube channel එකට banner එකක් ඔයාලට upload කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම pictures කියන එක යටතේ upload කියන එකට ගිහිල්ලා ඔයාලට ඔයාලගේ YouTube channel එකට logo එකක් add කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතන description කියන එක යටතේ ඔයාගේ YouTube channel එකට ඔයාලට description එකක් add කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ YouTube channel එකේ ඔයාට description එකට යටින් මොනවා හරි social media එකක link එකක් add කරගන්න ඕන නම් එහෙම නැත්නම් ඔයාගේ contact details එකක් Gmail account එකක් ඔයාලට add කරගන්න ඕන නම් මෙතන links කියන එකට ගිහිල්ලා add link වලට ගිහිල්ලා ඔයාට ඒක add කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2026 වසරේදී හරියාකාරව YouTube channel එකක් හදාගන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මේ ගැන නොදන්නා වගේ යාළුවෙක් ඉන්නවා නම් එයාලට දැනගෙන share කරන්න. තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.